දරුවනේ රාජ්‍ය ආණ්ඩුව පාලන තන්ත්‍රය. ඒ කියන්නේ මේක ටිකක් අර වෙනස් කතාවක්. හැබැයි මේක දැනටත් දන්න ඔබ. දැනගත්තට දැන් ටිකක් ඉහළට ඒක දැනගන්න ඕනේ. රාජ්‍ය ආණ්ඩුව. අපි මේ දෙක ගමු මුලින්ම. එතකොට දැන් දේශපාලන විද්‍යාව තුළ අතීතයේ රාජ්‍ය ආණ්ඩුව සමාන අර්ථයෙන් තමයි තිබුණේ. රාජ්‍ය කියන්නේ පැරණි තේමාවක්. ආණ්ඩුව කියන්නේ අලුත් තේමාවක්. නූතන එකතු වෙච්ච තේමාවක්. නූතන තේමාවක්. රාජ්‍ය පැරණි තේමාව ආණ්ඩුව නූතන තේමාව. එතකොට මේ රාජ්‍යයි ආණ්ඩුවයි තිබුණේ ඉස්සර සමානාර්ථයෙන්. ඒ කියන්නේ ඒක දෙකක් නෙමෙයි එකක්. මම මේක කියලා දෙනවා මේක මේ ලස්සන ඉමේජ් කියලා දෙන්න යන්නේ. කලබලයක් නැතුව අහගෙන. මේ දෙක එකක්. දැන් අද දෙකක් නේ. මේ දෙක එකක්. හැබැයි මේක තමයි පරණ. මේක ගැන අනිම අදහසක් තිබුණේ අතීතේ. එක සමානාර්ථයේ තිබුණා. මේකක් කියලාම පටන් ගන්නකො. අපේ සමාජයේ තියෙන සියලුම බල ආයතන උපදින්නේ රාජ්‍යයි ආණ්ඩුවයි මුල් කරගෙන. සියලුම බල ආයතන උපදින්නේ රාජ්‍යයි ආණ්ඩුවයි මුල් කරගෙන. අපි ගත්තොත් පාර්ලිමේන්තුව, පළාත් සභා, කැබිනට් මණ්ඩලය, අධිකරණය, පොලිසි, බන්ධනාගාර, පාසල්, නිල බල ආයතන මේ ඔක්කොම ආයතන උපදින්නේ රාජ්‍යයි ආණ්ඩුවයි මුල් කරගෙන. ඒ දෙක නැත්තම් මේකක්වත් උපදින්නේ නැහැ. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. රාජ්‍ය ආණ්ඩුව දෙකක්ද එකක්. මොන ප්‍රශ්නේ? අතීතයේ තිබුණේ රාජාණ්ඩු පාලන. රජු තමයි සම්පූර්ණ බලය තමන් වටතේ එකතු කරගෙන හිටියේ. එතකොට රාජ්‍යයි ආණ්ඩුවයි අතර වෙනසක් තිබුණේ නැහැ. වෙනසක් තිබුණේ නැහැ. ඒ කියන්නේ 14 වන ලුවී රජු කියනවා රාජ්‍ය නම් මමයි. ඉතින් හිතන්න ලුවී කියන්නේ රාජාණ්ඩුව. ලුවී කියන්නේ ආණ්ඩුව. ආණ්ඩුව කියනවා රාජ්‍ය නම් මමයි. එතකොට රාජ්‍ය කියන්නේ අපි දන්නවා යම් නිශ්චිත භූමි සීමාවක් තුළ විදේශ ආධිපත්‍යකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිළිටුවාගත් ජන කොට්ටාශය රාජ්‍යයි. භූමිය ජනගහනය ආණ්ඩුව ස්වාධිපත්‍ය කියන අංග ලක්ෂණ අතර එකතුව තමයි රාජ්‍ය කියන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවේ උප කොටසක්. එහෙමනම් දැන් ලුවී රජු කියන්නේ ආණ්ඩුවනේ. එතකොට ලුවී කියනවා රාජ්‍ය නම් මමයි. රාජ්‍ය නම් මමයි. ලුවී කියන්නේ ආණ්ඩුව. ආණ්ඩුව රාජ්‍ය නම් මමයි කිව්වහම රාජ්‍ය අංග ලක්ෂණ හතර භූමිය ජනගහනය ආණ්ඩුව ස්වාධිපත්‍ය යන ආණ්ඩුවට ස්වාධිපත්‍ය බලය යන ආණ්ඩුවට. එතකොට ලුවී කියන්නේ පරම බලති චරිතයක් වෙනවනේ. අන්න ප්‍රශ්නය. ඊළඟට තෝමස් හොබ්ස් කියනවා ආණ්ඩුව විසිරී ගියොත් රාජ්‍යත් විසිරී යනවා. එයි එයා ගොඩනැගුවේ පරම බලති රාජාණ්ඩුවක් ගොඩනගන්න උත්සාහ කළේ. රජු පාර්ලිමේන්තුව අතර ගැටුමේදී එයා ගත්තේ රජුගේ පැත්ත. එයාට වුණේ පරම බලති රාජාණ්ඩුව ගොඩනගන්න. අසහාය බලති පාලකයෙක් ගොඩනගන්න. තෝමස් හොබ්ස්ට වුණේ දා. හරිනේ තියා කියන කතාව. හැබැයි මේ කතාව වෙනස් වෙනවා. 17 18 සියවස් වෙනකොට යුරෝපයේ තුල නව වෙළඳ පන්තියක් ඇති වෙනවා. ඒ වෙළඳ පන්තිය ධනපති පන්තිය උන් හැම පැත්තෙම අපේක්ෂා කළේ නිදහස. පල්ලි ආධිපත්‍යයෙන් මිදුණු ආගමික නිදහස, රාජාණ්ඩු ක්‍රමයෙන් මිදුණු දේශපාලන නිදහස, ස්වාමීක ආධිපත්‍යයෙන් මිදුණු සමාජීය නිදහස, වැඩවසම් බන්ධනයෙන් මිදුණු ව්‍යවසායකත්ව නිදහස බලාපොරොත්තු හැම පැත්තෙම. ඒ පුද්ගල නිදහස තහවුරු කරන්න නම් රාජ්‍යයෙන් ආණ්ඩුව ඈත් වෙන්නම ඕනේ. ඈත් වෙන්නම ඕනේ. එනම් රාජ්‍ය ආණ්ඩුව ඈත් කිරීමේ ක්‍රියාවලිය නූතන රාජ්‍ය තුල සිදු වෙනවා. ඒ අනුව රාජ්‍ය ආණ්ඩුව දෙකක් බවට පත් වෙනවා. රාජ්‍ය විසින් පවරා දුන සීමිත බලයක් තමයි ආණ්ඩුවට තියෙන්නේ. ඒ ආණ්ඩුවේ බලය කෙටි කාලීනයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයක් ගන්නවා පසු කාලීන වන විට. ඒ ආණ්ඩුවට බලය දෙන්නේ ජනතාව. සීමිත ආණ්ඩුවක් තියෙන්නේ. කෙටි කාලීනව බලය තුන්නේ. පාලකයන් ජනතාවට වග කියන්න ඕනේ. දැන් අපිට තේරෙනවා රාජ්‍ය ආණ්ඩුවේ දෙකක් කියලා. රාජ්‍ය ආණ්ඩුවේ දෙකක්. රාජ්‍ය කියන්නේ සදාකාලික ආයතනය. ආණ්ඩුව කියන්නේ විටින් විට බිඳ වැටෙන ආයතනය. රාජ්‍යල තියෙන්නේ පොදු කැමැත්ත. ආණ්ඩුවට පොදු කැමැත්ත තියෙන ආණ්ඩුවට පොදු කැමැත්ත කොහොමත් නැහැ. ආණ්ඩුවකට පොදු කැමැත්ත නැහැ. ආණ්ඩුවට බහුතර කැමැත්ත තියෙන්න පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. රාජ්‍ය කියන්නේ අපේ මාතෘ භූමිය. රාජ්‍යයට හිරින්නේ අපි.
හැබැයි ආණ්ඩුවට අපිට එරෙහි වෙන්න පුළුවන්. රටක ඉන්න සියලුම පුරවැසියෝ රාජ්‍ය සමාජිකයෝ රටක ඉන්න සියලු පුරවැසියෝ ආණ්ඩුවේ සමාජිකයෝ නෙමෙයි. රාජ්‍ය අරමුණු පුළුල් වන අතර සමස්ත සමාජය කෙරෙහිම ඒ සියලු පුරවැසියන් කෙරෙහිම යොදවනවා. ආණ්ඩුවේ අරමුණු පටුයි පැහැදිලිවම. රාජ්‍යයි ආණ්ඩුවයි කියන්නේ දෙකම. රාජ්‍ය සතුව තියෙන උත්තරීතර ලියවිල්ල. ඒ ලියවිල්ල තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ ලියවිල්ලට අනුව තමයි සමස්ත රාජ්‍ය ව්‍යුහය, ඒ පාලනය, ඒකේ ස්වභාවය, ඒ ආයතන, ඒවැ කාල, ඒවැ බලතල සියල්ල තීරණය වෙන්නේ. රාජ්‍ය ආණ්ඩුවේ දෙකක් කියලා තේරෙනවා. ඊළඟට අපිට තියෙන ගැටලුව. ඒතර මොකද්ද සර් පාලන තන්ත්‍රය කියන්නේ? ආණ්ඩුව කියන්නේ රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නම් වන උපකරණ. මහාචාර්ය ජේ.ඩබ්ලිව් ගානක් කියනවා රාජ්‍යයේ හෝ මහජනතාවගේ කැමැත්ත ප්‍රතිපත්ති වලට හැරවීමත් ප්‍රකාශ කරමින් ක්‍රියාවට නැංවීමත් සිදු කරන්නේ ආණ්ඩුව විසින් කියලා. ජේ.ඩබ්ලිව් ගාන. පැහැදිලිද? හැබැයි එතකොට පාලන තන්ත්‍රය කියන්නේ මොකක්ද? දැන් මම මෙහෙම හිතක් කියනවා. ශ්‍රී ලංකා රජයේ තියෙනවා. හරිද? ශ්‍රී ලංකා රජය. ඒකේ ආණ්ඩුවක් තියෙනවා. හරිනේ ආණ්ඩුවක් තියෙනවනේ. ආණ්ඩුවක් තියෙනවා. දැන් ආණ්ඩුව කිව්වහම එන පුළුල් අර්ථ ගොඩක් තියෙනවා. ව්‍යවස්ථා දායකයේ තියෙනවා, විධායකයේ තියෙනවා. අධිකරණයේ තියෙන ඕන නීතිය හා සාමය පිළිබඳ ආයතන තියෙනවා. කෙසේ වෙතත් මේ ආයතන තුනක් තියෙනවා. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ. ආණ්ඩුව. හරිද? දැන් ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුවනේ අපේ රටේ. දැන් පාර්ලිමේන්තුව ගත්තාමත් ඒකේ තියෙනවනේ. ආණ්ඩු පක්ෂයේ තියෙනවා, විපක්ෂයේ තියෙනවා. ඒවත් ආණ්ඩුනේ විපක්ෂය කියන්නේ ආණ්ඩුවේ කොටසක්. හරි. ඔය විවිධාකාර තියෙනවා ආයතන. ඔය මේ පළාත් පාලන ආයතන, කැබිනට් මණ්ඩල, අධිකරණ පද්ධතිය, පොලිසිය මේ ඔක්කොම ආණ්ඩුව. ඒක නෙමෙයි පාලන තන්ත්‍රය කියන්නේ. දැන් ආණ්ඩුව ගත්තාම අපිට තියෙන NPP ආණ්ඩුවක්නේ. NPP ආණ්ඩුවක්නේ තියෙන්නේ. එතකොට ආණ්ඩුව ගම ඕගොල්ලෝ කියන අවස මේ අනුර කුමාර දිසානාගේ සහෝදරයා ප්‍රමුඛ මේ සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ නෑ එහෙම නැහැ. මේක බොරුවක්. මේක පාලන තන්ත්‍රයක්. මේක මෙහෙවන පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි පාලන තන්ත්‍රය. ඇත්තටම අනුර කුමාර නෙමෙයි මේ ආණ්ඩුව කරන්නේ. අර පැලවත්ත තියෙන NPP කාර්යාලය. ඒ කියන්නේ මේකේ තියෙන්නේ ඕක තමයි පාලන තන්ත්‍රය. අරද ඕක තමයි පාලන තන්ත්‍රය. අර ඉන්නේ 159 පිටිපස්සේ නිකන් ඉන්නේ. ඔය ඉන්න අත උස්සනවා. ඔව් ඒක හොඳයි ඒක හොඳයි. ඒක හොඳයි කියලා අත උස්සනවා. එච්චර වෙන මොකුත් බෑ. මේක මෙහෙවන සෙට් එකක් ඉන්නවා. ඒක සුළුතරයක් ඉන්නේ. අන්න පාලන තන්ත්‍රය. ඈ දැන් අපි ගිය ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ බලයටපත් වුණානේ ජනාධිපති කියලා. ඊට පස්සේ ඉතින් ඒ රනිල් වික්‍රමසිංහ ගෙනාවේ අතර පොහොට්ටු සෙට් එක. පොහොට්ටු සෙට් එකනේ උස්සන් ඇවිල්ලා තිබ්බේ පුටුවේ. අපි කිව්වනේ ඉතින් ඒක පොහොට්ටු ආණ්ඩුව නෑ ඇත්තටම ඒක මෙහෙව්වේ අර සාගල අර කීප දෙනෙක් එකතු වෙලා තමයි මේක ගෙනිච්චේ. අන්න පාලන තන්ත්‍රය. හරිද? මහින්ද මහත්තයා පොහොට්ටුව කරපු කාලේ තිබ්බනේ. ඒ කාලේ තිබ්බ රාජපක්ෂ රෙජීමය. කියන්න අමුතුලා තන්ත්‍රයට තව වචනයක් තමයි රෙජීමය. රෙජීම් රාජපක්ෂ රෙජීමය. ඈ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නවා, තව බැසිල් රාජපක්ෂ ඉන්නවා, චමල් රාජපක්ෂ ඉන්නවා, ශිරන්ති රාජපක්ෂ ඉන්නවා, යෝජිත රාජපක්ෂ ඉන්නවා, නාමල් රාජපක්ෂ ඉන්නවා. ඉචිචි කියන උඩට මම දැන් තව කියන ඔය සෙට් එකක් ඉන්නවා. රාජපක්ෂ රෙජීමේ අර පොහොට්ටු සෙට් එක අර පාර්ලිමේන්තුව අපෝ ඉන්නේ අත උස්සන්න, එමුකු ගහන්න ඒවට තමයි ඉන්නේ. ඒ කියන්නේ හරියට පොලිටිකල් සයන්ස් කළාම සෙල්ලම් දාන්න බෑ කියන්නේ කට්ටියට. ඒතර බලන්න පාලන තන්ත්‍රය කියන්නේ ආණ්ඩුව මෙහෙවන පිරිස. දැන් ඉන්දියාවේ තියෙන්නේ කවුරු මොනවා කිව්වත් මෝදිගේ පාලන තන්ත්‍රය. ආයේ වෙන කතන්දර නෑ. හරිද? ಭಾರತೀಯ ජනතා පක්ෂය. පැහැදිලි කාරණා. ಭಾರತೀය ජනතා පක්ෂය. එතකොට මේ ಭಾರತೀය ජනතා පක්ෂය මෙහෙවන්නේ ඔය කියන මෝදිට ඕන විදිහට මෝදිගේ පාලන